good morning. දැන් වෙලාව 5:41යි මම හිතන විදියට. මට ලෙක්චර් එක තියෙන්නේ 9ට. දැන් ඔයාලා බලනවා ඉතින් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ කියලා. මං ලෑස්ති වෙලා ඉන්නේ හේතුව තමයි මේක සෑහෙන වහිනවා. ඉතින් මෙහෙ මම යන පැත්තේ එක පාරක් හදනවා. ඒතකොට සමහර වෙලාවට එතනින් වාහන යනවා හරි අඩුයි. ඒතකොට මම වටයක් ගන්න ඕනේ කැම්පස් එකට යන්න. ඉතින් දැන් මේ වෙලාව ටිකක් පායලා ඉතින් මං හිතුවා ගෙදරින් 6:05 වගේ යන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම කලින් ලෑස්ති වුණේ. ඉතින් අද මට එක්සෑම් දවසක්. ඉතින් උදේ ගියාම මට පාඩම් කරන්නත් ලේසිනේ. ඉතින් ඒක නිසා මම හිතුවා උදේම යනවා කියලා. ඉතින් අද මට ලේසි ටිකක් මේ බ්ලොග් එක කරන්න මොකද මගේ යාළුවා නෑ. ඔය යාළුවා ටිකක් ලැජ්ජයි. මොකද යාළුවා තාම දන්නේ මම මේ YouTube බ්ලොග් කරනවා කියලා. ඒක මම යාට එක්සෑම් ඉවරන දවසට තමයි කියන්නේ ඉන්නේ. ඉතින් එයා අද නැහැ. අද නැති හේතුව මම ඊයේ කිව්වා එයාට එන්නේ නැහැ කියලා. ඒ හේතුව මම කැම්පස් එකට යන අතර මම කියන්නම්. මොකද මම පරක් වුණේ මට වගයි ටිකක් තියෙනවා. බෑග් එක රැස්ති කරගන්න ඕන කරන් තියෙනවා. ඒක කරලා මම කැම්පස් යන ගමන් හරි කැම්පස් එකට ගියාම ආයේ කියන්නම් ඇයිද මගේ යාළුවා එන්නේ නැත්තේ කියලා. ඒ වගේම අද බලමු සිනෙක් එකේ මගේ එක්සෑම් දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා. වෙච්ච නිසා ත්‍රිවිල් එකේ යන්න කියලා හිතුවා. මොකද කිව්වොත් මම අද උදේට කාලා ආවේ නැහැ. ඉතින් මං හිතුවා අද කාලම කැම්පස් එකට ගියොත් හොඳයි කියලා. ඉතින් අලුතෙන් ඕපන් කරා මාලබේ කැරවෑන් ෆ්‍රෙෂ් එකක්. මං ඉතින් ඒකට ගිහිල්ලා ගත්තා අර චීසි චිකන් බොම්බ් කියන එකයි මොකද එක් පේස්ට්‍රි එකකුයි. හැමෝම කියනවානේ ඔය චිකන් බොම්බ් කියන එක රහයි කියලා. ඒ වුණාට ළමයි මට නම් රහ මෙන්න මේක. එක් පේස්ට්‍රි එක. අතර මේක මාර රහයි. මං හිතන්නේ උණු නිසාද දන්නේ හරිම රහයි. මට ඒක රහයි අනිත් එකට වඩා. කෝපයකුත් බීලා මං ආයේ ඉක්මනට පිටත් වුණා කැම්පස් එකට යන්න ඕනේ කියලා. පේනවා නේද ළමයි අපේ කැම්පස් එකට යනකොට අපේ දකුණු පැත්තේ පේන ඇල දැන් උතුරන්න ඔන්න මෙන්න. මං ඇත්තටම හිතුවේ මට කැම්පස් ය아가න්න බැරි වෙයි කියලා. මොකද ඒ තරම් ඔය පේන අපේ ඇවිදන් යන පාර ළඟටම ඇවිල්ලා තිබුණා. මේ පේනවනේ කියන්නේ අපේ කානු නෑ යන පාරේ. ඉතින් අර වැහි වතුර ඔක්කොම එකතු වෙනවා. ඉතින් එතන වෙනමම කන් වතුරක් වගේ හැදෙනවා ඇල උතුරන්නත් කලින්. ඉතින් කොමෙන් කොහොම හරි මේ අංකල්ට පින් සිද්ධ වෙන්න මට කැම්පස් එකට ය아가න්න පුළුවන් වුණා. ඒකට මම සෑහෙන්න බය ගියේ. මොකද මම කවදාවත් ගම් වතුරකට මුහුණ දීලා නැහැ. ඉතින් මොන වැස්සත් කැම්පස් එකට වෙන්න නැත්තම් සිනෙක් එකේ එක්සෑම් නවත්තන්නේ නැහැ ළමයි. ඒක සිනෙක් එකේ හැටි. හොඳටම වහිනවා. අපේ කැම්පස් එකට එන පාර තනිකර යට වෙලා. මං හිතන්නේ මට එක්සෑම් එක ඉවර වෙලා යන්න වෙන්නේ බෝට්ටුවකින් තමයි. මොකද ඒ තරම් ලොකුවටම වතුර පිරීලා. දැන් මම මගේ එක්සෑම් හෝල් එක තියෙන තැනට යන ගමන් අපිට යන්න දෙන්නේ නැතුව 9ට ඒ වුණාට එතන ඉඳගෙන අපිට පාඩම් කරන්න පුළුවන්. මං හිතුවා එතන ඉඳගෙන පාඩම් කරන්න ඕනි කියලා. මං කිව්වා නේද මංගේ අද යාළුවෝ එන්නේ නැහැ කියලා. එයා එන්නට හේතුව එයාට මෙඩිකල් දෙන්න බෑ. මෙඩිකල් දෙන්න බෑ කියන්නේ ආගේ ඇටෙන්ඩන්ස් අඩුයි. කියන්නේ අපේ අඩුම කියන්නේ 3 ක්‍රෙඩිට්ස් නම් 3ක් එන්නතු වෙන්න පුළුවන්. 2 ක්‍රෙඩිට්ස් නම් අපිට 2ක් ඉන්න පුළුවන්. 180 වලන අනිවාර්යයෙන්. 180 නැත්තම් අපිට එක්සෑම් ලියන්න බෑ. ඉතින් මගේ යාළුවා 2 ක්‍රෙඩිට්ස් ක්‍රේන එකකට 4ක් ඇවිල්ලා නැහැ. ඉතින් අපිට මෙඩිකල් දෙන්න පුළුවන් එකකට විතරයි. ඉතින් එයාට තව එකක් නැහැනේ. ඒක නිසා එයා එක්සෑම් එක ලියනකොට ලියන්න වෙන්නේ ඊළඟ බැච් එකත් එක්ක ලියන්න ඕනේ. ඒ වගේම එයා මේ එක දවසක් එක ක්ලාස් එකකට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. ඇටෙන්ඩන්ස් හදාගන්න. ඉතින් ඒක නිසා අද මගේ යාළුවා එන්නේ නැහැ. අම්මෝ ළමයි සෑහෙන්න වහිනවා. මම
ෆ්ලෝ එකට යන්න එකක්. මට දැන් යන්න දුවද පාරේ. මොකද එයාත් එක්ක තමයි මම ගොඩාක් කලාවට කැම්පස් එකේ ඉන්නේ. එයා තමයි මට මුලින්ම හම්බුනේ කැම්පස් එකේ. දැන් මට යන්න දුප්පලි. මොනා කරන්නද ඉතින්? එගිලි වැඩ. මේක තමා මගේ අවුට්ෆිට් එක අද. මම ඉතින් වැඩි එක්සෑම් දවස්වලට එන්නේ ෆැෂන් ෂෝ කරගෙන මම කොහොමද එන්නේ නැහැ ෆැෂන් ෂෝ එකකට වෙන කෙන කැම්පස්. කොහොමද එක්සෑම් කාලේට ගොඩක් නැහැ. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් මට තව වෙලාව තිබ්බ නිසා මං හිතුවා මෙතනට ඇවිල්ලා පාඩම් කරොත් හොඳයි කියලා. උතන ඉස්සරහම තමයි අපේ එක්සෑම් හෝල් එකක් තිබුණේ. ඉතින් මං හිතුවා කට්ටියක් නැති එකේ හොඳට වහින එකේ මට දැන් නම් හිතුණා මේ වෙලාවේ තමයි මට කොෆි එකක් බොන්න තිබුණේ කියලා. මොකද අර වැස්සත් එක්ක තනියෙන් කවුරුත් නැති වෙලාවක පාඩම් කරනවා තරම් චිල් එකක් මට නැහැ. මං ඇත්තට මෙහෙම පාඩම් කරන්න හරිම ආසයි. ගොඩක් අය කියනවානේ කට්ටි පාඩම් කරනකොට හොඳයි කියලා. ඒක ඇත්තටම හොඳයි. ඒ වුණාට ඒක මට ගැලපෙන්නේ නැහැ. මම කැමති තනියෙන් පාඩම් කරන්න. ඒ කියන්නේ අර යාළුවන්ට උගන්වන්න ආසාවක් නැතුව නෙමෙයි. ඒ වුණාට කට්ටිය ඉන්නකොට ඕප දූප කියවනවත් එක්ක මට නම් ඇත්තටම හරියට වැඩක් කෙරෙන්නේ නැහැ. ඉතින් අර තනියෙන් පාඩම් කරන තරම් ඔළුවට යන්නෙත් නැහැ මට ඒ වෙලාවට. ඒතකොට අර වටපිටාවේ හැමෝම කියන දේවල් වලට උත්තරහුම්කන් දීලා හැමෝගෙම ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ අර පිළිවෙලකට කරන්නේ නැහනේ. ඉතින් මම කැමති මෙන්න මේ විදියට තනියෙන් පාඩම් කරන්න තමයි. යාළුවත් නැති එකේ චුටි පාළුවක් දැනුණට මෙහෙම පාඩම් කරනකොටත් ඇත්තටම හරිම නිදහස්. ඒ වුණාට ඉතින් මං ආදරෙන් එයාවත් මතක් කරනවා. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? එයාගේ වැරද්දනේ ඉතින්. එයා ඉතින් මෙඩිකල් දුන්නා නම් අද එයාත් එනවා. ඒ වුණාට ඉතින් ඇත්තටම එයාට මාර වාසි. මොකද කිව්වොත් එයාට එතකොට පාස් පේපර්ස් දෙකක්ම තියෙනවා. එක්සෑම් එකට ඊළඟ එක්සෑම් එකට එන්න කලින්. මොකද මොඩල් පේපරයයි අපේ පේපරයයි. එනකොටත් වහිනවා යනකොටත් වහිනවා. කිසිම වෙනසක් නෑ අප්පා. දැන් නම් හිතනවා එක අතකට පෑවුවා නම් හොඳයි කියලා. ඒ වුණාට මොනවා කරන්නද ඉතින්? දැන් මේ මම එළියට ආවා. එළියට එනකොට තමයි දැක්කේ යනකොට තිබ්බ ඇල නෙමෙයිනේ යකෝ දැන් තියෙන්නේ කියලා. මං හිතන්නේ මම ඇවිදින තැනට ගිහිල්ලා කකුල දැම්මොත් එහෙම ඔයාලට හිතාගන්න. يعني මම හිතන්නේ කකුල දැම්මොත් මගේ කකුලට වතුර එයි. මොකද අර ඒ අපි ඇවිදින තැනයි එතනයි අතර මහා පොඩි
පොඩි වෙනසක් තියෙන්නේ. ඒ තරම් ඊයේ රෑ 9ට පටන් ගත්ත වැස්ස අද උදේ 12 වෙනකම් වැස්ස. ඊ වැස්සට ඇලත් උතුරලා. ඇල උතුරලාම නෑ උනාට ඇල මාර විදියට උඩට ඇරිලා. කලින්ට වඩා. ඉතින් ඔන්න ඔය විදිහට තමා මගේ අද එක්සෑම් දවස ගෙවුනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආස හිතේ කියලා. ඉතින් අදට ගිහලා එන්න. බයි බයි.